ටිකක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ මොහොතේ වැටච්චාම. පත්තිනි අම්මා. අපේ එහෙම කියන්න එපා. අඹෙන් උපන් සත්පත්තිනි දේව මෑණියන් වහන්සේ. උන්වහන්සේ මොකද ඉතින්? ඇහුන්නේ බඩ. මේ අපේ දෙනි කක්කුසියක් වගේ ඒක තමයි වැඩේ කරලා තියෙන්නේ. දැන් පත්තිනි දේවයන් වහන්සේට දැන් ඔයා මොකද කියන්නේ? නෑ මෙයාලා මේ සිංහල කතා කරන්න බෑනේ කියනවා වැරදි. පත්තිනි දේවීන් වහන්සේ මේගොල්ල සමග යුද්ධ කිව්වා. මේගොල්ල පත්තිනි දේවීන් වහන්සේ සමග දැන් එයා යුද්ධ කිව්වා මෙයා හොජ්ජ කිව්වා ඒකද කියන්නේ? එහෙම නෙමෙයි. දෙන්නට දෙන්න යුද්ධ කිව්වා. ඊට පස්සේ තෙත ඔයා කියපු දේ කෙරුවොත් නම් තෙත තමයි. හැබැයි අපි කියපු දේ කෙරුවොත් නම් තෙද. ඔව්. ගිනි කඳු හතක් මැව්වා කියනවා. ඔව්. අම්මේ ගිනි කඳු හතකට උඩින් පැනලා ආවා කියලා කියනවා. පත්තිනි දේවීන් වහන්සේ වරමක් දෙනවා ගිනි කඳු හතට උඩින් පැනලා එන්න. කරදරයක් බාධකයක් නොවි එන්න කියලා නේද? අම්මේ මේ අර තව කවුද ආවහරි ආයත ඉන්නවා වගේ. සොකරියම්ම කියන්නේ කවුද? අපිලගේ කියන්නේ දෙන්නගෙම එක්කෙනෙක්ද? සොකරියම්ම කියන්නේ කවුද? කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද ළමයෙක්ද ලොකුද? ඔව්. සොකරියම්ම මේ මොකෙන් හරිද මම දන්නවා. ඒක අපිලා. ඔය කට්ටියගෙම එක්කන. අනේ සුට්ටක් කතා කරලා බලන්න. තාපබල තව ලම්වැල් කරේ දිනවා. හැබැයි මොකද ගෑනු කෙනෙකුත් අරගෙන ඔයාලා දෙන්න තුන්දෙනා කොහෙද මේ මහ මුහුද මැද්දේ යන්නේ? ඔව්. සිංහල දේශේ නම් මේ ඇවිල්ලා ඉන්නේ. ඔව්. සිංහල දේශේ තමයි. ඔව් ඇයි මෙහාට ආවේ? ඒක අයියා. චොකරිය අම්මා කියන්නේ කාන්තාව. ඔව්. චොකරිය අම්මා පිල්ලෑලි. ඒ කියන්නේ උයන්ට කියන්න දෙයක් නැතුව මෙහාට එක්කාවා. පිල්ලෑ. ඔව්. बाबू oh बाबू इल्ले ඒ කාන්තාවට දරු සම්පත් නැහැ. එතකොට ඒකට සිංහල දේශේ දෙයියෝ ඉන්නවා. ඔව් ඉන්නවා. අපේ සොකරියා මා සිංහල දේශේ දෙයියන්ට බාර දෙන්නවත් අතෝ දෙන්නේ. කතරගම දෙවියන් වහන්සේට වැඳ බුදුපත් කරලා කරුණාකාරී කියලා දරු සම්පත ලබා දෙන්න කියලා දෙයියන්ට බාර දෙන්න නෙමෙයි බාර වෙන්න. දරුවෝ දෙන්න කියලා බාර දෙන්න ආව නෙමෙයි බාර වෙන්න ආවා. එතකොට අපේ මේ සිංහල දේශයේ තේජස්මාන දෙවිවරු කීප නමක් ඉන්නවා. විෂ්ණු දෙවියන් වහන්සේ ඉන්නවා. නේද? එමින්නෝනි ධාරිය දන්නවද පරය? එයා දන්නේ. විෂ්ණු දෙවියන් වහන්සේ ඉන්නවා, නාග දෙවියන් වහන්සේ ඉන්නවා, සමන් දෙවියන් වහන්සේ ඉන්නවා. මේ වාගේ සතරවරන් දෙවියන් වහන්සේලා වැඩ ඉන්නවා මේ සිංහල දේශේ. ඒ දෙවියන් වහන්සේලාගෙන් අවසර ගත්තේ නැද්ද මෙහාට එනකොට? ඒක තමයි කරදර බාධක ඇති උනේ. ගමනක් බිමනක් යනකොට දෙවියන් සිහි වෙන්න තමට කරදරයක් වුණාම ඊට ඉස්සර තමන් මේ දෙවියන්ට යාඥා කරලා වැඳපුදුම්පත් කරලා කරුණාකාරී කියලායි ගමනක් බිමනක් බහින්න ඕන. ඉතින් කොහොමින් හරි ගමන් මේ සිංහල දේශයට ආවනේ. ආවර පේන්නේ
කතරගම දෙවියන් වහන්සේ පුද ලබන ස්ථානයක් දේව මාලිගාවක්. පත්තිනි දේවීන් වහන්සේ පුද ලබන